මොනවද ඔය මල් ගහස්වල ඉඳලා තියන කල්පනා කරන්නේ තමයි පිස්සුද? මං අර හිටලා බලන් හිටියේ දැන් ඔච්චරලා. අම්මා වැන්න. ඇයි වැන්නේ? අම්මා වැන්න ඔයි මට අද දවල් හොඳටම. බයි ඉතින් වැන්නේ මොනවටද? වැන්න ෆෝන් එක ඔබ ඉන්නවා මෙලෝ රහක් නැහැ. ඔබ මේ කමකට නැහැ. ඔබ හදපෙලා හරකෙක් හදාගත්තා නම් කිරි ටිකක් හරි ගන්නවා. අනිත් එකී කියලා නංගිටත් බැලලා අනිත් එකී ඔක්කොටම හපන් කියලා බැලලා මං හිතුවේ ඔබ කසාද බැඳලා පස්සේ හොඳට හෙදේ කියලා. කසාද බැඳපු මිනිහ ඔක්කොටම හපන් කියලා තමිතරක් දැන්න. ඉතින් තමුද මොනවද ෆෝන් එකම විදියේ? ඉතින් කම්මැලි ගමන වෙන මොනව කරන්නේ? අන්තිමේදී එයා මට බැලලා එයා ඇවිල්ලා මට ෆෝන් එක දෙනවා. මම කිව්වේ මේ වීඩියෝ එක බලන්න මේ කියන්නේ මට ඇවිල්ලා දෙනවා කියලා එයාම ෆෝන් එක. ඉතින් තමුද අතු ගන්නවා. අතු ගන්නවා. මල් ගහ කතරලා කල්පනා කරගෙන ඉන්නේ මොලේ හොඳ නැද්ද? කවන්නේ. ඉඳලා තියාල. ඉස්සුද කොයිද? මං අහන්නේ ඉතින් තමුසේ මාත් එක්ක රණ්ඩුනා මෙම කොහොමද ඒකටම ගැලපෙන වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි වෙලා මට WhatsApp දාන්නේ මට එම් හම්බෙන්නේ නැහැ නේ ඔයි ඒකද කියන්නේ බබා අපිට මේ විශ්වයෙන් උදව් ලැබෙනවා ඔයාලත් එක්ක උරෙන් උර ගැටෙන්න අපිට කෙලින් කියන්න බැරි දේවල් පෝස්ට් එකක් මාර්ගේ හින්ට් එකක් දෙන්න පුළුවන් නේ ඒක දැනගන්න තමයි එහෙම අපිට විශ්වයේ උදව් ඇතුව තමයි අපිට පෝස්ට් හම්බෙන්නේ එතකොට මේ ෆෝන් එක උනත් දැන් අපි දැන් ඔය ෆෝන් එක උනත් උදව් කරන්නේ කෙල්ල වෙච්ච අපිට බන්දම තේරෙයි බං ඒ බං යනවා යන්න දැන් සම්මුති මහලුකුරුගේ ස්ටෝරේජ් ෆුල් වෙනවා අරකයි බැටරි බයිනවනේ දැන් පරම්පරාකාර කර නැගපුලේ ඉඳන් හැම ෆොටෝ එකක්ම ගන්නවා දැන් ඔබට මේවා වෙන්නේ නැහැ නේ මොනවාද මම ෆොටෝ එක ගත්තාම තමයි තවසේ දේවල් තවම ඒකෙත් පාර හිටියොත් බලුපැඩියකෙත් ෆොටෝ ගන්නවා ඉතින් කමන්නේ මට ඕනින් දන්න මං ගන්නේ තම්සේ මගේව ගන්න ඇත්තේ පහෙන බැටරි පහේ මොනවද ෆෝන් එක ඔව් බැටරි බයිනෝ මන් දන්නේ අප්පා ඒ බං එපා ඉතින් අනේ බන්දම තේරෙයි බං දැන් යකෝ මගේ සරමුත් අඳින්න ගත්තා මම මොකද අඳින්නේ කියලාකෝ මගේ සරමුත්ෙන් අඳිනවනේ ඔයි බලනකො සරමක් දැන් ඇදලා හරිද මගේ ෂර්ට් ටී-ෂර්ට් එකක් නරගෙන ඉන්නේ මගේ ෂෝටත් වෙනවා මේක අන්තිමට සරමත් ඇන්ද මට අඳින්න මොකුත්ම නැතිනවනේ නාන්න යන්නේ පාර වැඩනේ ඔයි කරන්නේ බල් වැඩ කරන්න සරමත් ඇඳලා ඕනි ඒවත් තියනවා නැති ඒවත් මොනවද නැතිවම නේ මෙව්ව දාන්න ඕනි ඔයි අඩා සරම ඇඳගෙන චිස්සි